ඔන්න මම අදත් ආවා ඔයගලන්ට අලුත් දෙයක් අරගෙන. දැන් ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සාරියක් නිර්මාණය කරනකොට අපි කොහොමද සාරිය රඳවගන්නේ? එතකොට ඒකට අවශ්‍ය නිලි ප්‍රමාණය අන්න ඒ දේවල්. ඉතින් මම හිතුවා අද ඒ ටික ඔයගලන්ට කෙටියෙන් කියලා දෙන්න. අපි සාමාන්‍යයෙන් සාරියක් තෝරාගත්තම සිල්ක් කොටන්ද කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි සාරියක් කරනකොට එක විදිහක් නැත්නම් අපි ඔසරියක් කරනකොට එක විදිහක්. අපි සාරියක් කරනකොට අපේ ගෙවල් වල සමහර වෙලාවට අපේ ලොකු ෆ්‍රේම් නැහැ. නමුත් අපි සාරිය කරන්න අවශ්‍යයි. එතකොට අපි කරන්න ඕනේ ගෙදර ලොකු රෙජි ෆෝම් එකක් තියෙනවා නම් රෙජි ෆෝම් එක ගන්න පුළුවන්. නැත්නම් අපි කරන්න ඕනේ මේ සෙට අපි හිතමු මේක මේස කියලා. මේ සෙට අපි මේ වගේ ගොරෝසු ඉටි කොලයක් දාගන්න ඕනේ. අර සාමාන්‍ය ඉටි කොලේ නෙමෙයි අර මේසෙටම ඇලෙන හොඳ ගොරෝසු ඉටි කොලයක්. ඒක මෙහෙම දාගෙන ඊට පස්සේ අපිට පුළුවන් වෙළඳ පොලේ මෙන්න මේ වගේ ඇල්පෙනිටි මිලදී ගන්න. අපි සාමාන්‍ය මේ පර්ල් පින් එක කියලා තමයි කියන්නේ. එතකොට මේ පින් එක අපිට ලබා ගන්න පුළුවන් වෙළඳ පොලේ. ඒක අරගෙන අපිට දැන් මේ සෙට මෙන්න මේ විදිහට ඇල්පෙනිටි රඳවන්න බැහැනේ. අපි මේ සෙට රඳවනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ අතට. එතකොට අපි සාරියක් රඳවනකොට සාමාන්‍යයෙන් සාරියේ අපි මේසේ ප්‍රමාණයට සාරිය එලා ගන්නවා. මේ විදිහට අපි හිතමුකෝ සාරිය රඳව ගත්තා කියලා මේසෙට. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පැත්තට තමයි ඇල්පෙනිටි රඳව ගන්න ඕනේ. ඒ රඳවනකොට එක පැත්තකට ඉස්සෙල්ලම අපි ඇල්පෙනිටි ටික රඳවගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න දැන් මේ පැත්තට ගහගත්තා. ඊට පස්සේ අපි මේ පැත්තට මේ වගේ අපි එක දිගට ගහගෙන යන්න ඕනේ. තනින් තනින් නෙමෙයි අපි ඇල්පෙනිටි රඳව ගන්න. දැන් මේ පැත්තට ගැහුවාට පස්සේ නැවතත් මේ ටික මෙහාට ඇදලා අපිට පුළුවන් මේ අතට දාගෙන යන්න. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කොටස් ටික රැඳිලා තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ආයි අපි හරස් අතට දාන්න. දැන් අපි මේ සාරිය පොඩ්ඩක්වත් හෙල්ල වෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. මේ විදිහට අපි හෙල වෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. මොකද අපි සාරියක් කරද්දී සාමාන්‍යයෙන් එහෙට මෙහෙට වුණොත් අපේ සාරිය හැමතැනම ගෑවෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අපිට කාබන් එකක් තියලා අපිට අවශ්‍ය මෝස්තරේ ඇඳ ගන්න පුළුවන්. ඇඳගෙන මම ඔයගලන්ට කියලා දීලා තියෙන අපි මොනවාද පාවිච්චි කරන වර්ණ කියලා. මම සාමාන්‍යයෙන් හොබි ක්‍රාෆ්ට් එක තමයි පාවිච්චි කරන්නේ. මේ හොබි ක්‍රාෆ්ට් එකේ වර්ග රැසක් තියෙනවා. ඒ හැමදේම මගේ channel එකේ තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒක බැලුවොත් ඒ ටික හඳුනා ගන්න පුළුවන්. එතකොට මම අද කියලා දෙන්නේ සාරිය රඳව ගන්න හැටිනේ. එතකොට මේ විදිහට රඳවගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේකේ අවශ්‍ය නිර්මාණය ඇඳගෙන පාට කරගෙන යන්න. ඊට පස්සේ අපි ඒ කොටස ඉවරුණාට පස්සේ ඒක හොඳට වේලුණාට පස්සේ අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අද කාලේ අපි සාමාන්‍ය ඉනේ ඉඳලා අපි ට්‍රෙන්ඩින් විදියට යන්නේ ඉනේ ඉඳලා අපි උරහිසට මෝස්තරේ කරනවා ඊට පස්සේ පල්ලුවට. ඒ විදියට යන්න පුළුවන්. එතකොට ඔසරියක කරනවා නම් සාමාන්‍යයෙන් පල්ලුව අඟල් 18ට වැඩිය අඩු වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අඟල් 18ට වැඩිය වැඩි වුණත් ගොඩක් මහතට පේනවා. අන්න ඒ නිසා අපි ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපිට දැන් අවශ්‍ය අපිට ඉක්මනට මේක ඉවර කරගන්නවා. සාමාන්‍ය මේක වේලෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් අපි මේක ඉක්මනට වේල ගන්න ඕන නම් අපිට පුළුවන් හෙයා ඩ්‍රයර් එකක් පාවිච්චි කරන්න මේක වේල ගන්න. නැත්නම් අපිට පුළුවන් ටියුබ් ලයිට් එකක් මොකක් හරි ලයිට් එකක් මේ අපි සාරියට පල්ලෙහාට කරලා දාගන්න. නැත්නම් අපිට පුළුවන් ෆෑන් එකක් යට තියාගන්න. ඉතින් ඔය විදිහට තමයි අපි සාරියක් කරලා වේල ගන්න අවශ්‍ය. මොකද අපිට ඒක අරගෙන තව කොහෙවත් ගෙනියන්න බෑ. අන්න ඒ නිසා අපි සාරියක් කරනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටිකක් තමයි මම අද කියලා දුන්නේ. එහෙනම් අපි ඊළඟ වැඩසටහනින් අපි බලමු සාරියක් කොහොමද ඇඳගත්තට පස්සේ පේන්ට් කරගන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකන් ආයිබෝවන්.